ඇසේ පෙනීම ලබා දෙන දෘෂ්ටි වර්ණක කියන්නේ ප්‍රෝටීන. හරි. මම කලින් කිව්ව රෝගකාරකයන්ට විරුද්ධව නිපදවන ප්‍රතිදේහ කියන්නේ ප්‍රෝටීන. රෝගකාරකයන්ට විරුද්ධව නිපදවන ප්‍රතිදේහ කියන්නේ ප්‍රෝටීන. ඇන්ටිබොඩි කියන්නේ ප්‍රෝටීන. ඊළඟට ඇසේ පෙනීමට හේතු වෙනවා රොඩොප්සින් අයිඩොප්සින් වගේ දෘෂ්ටි වර්ණක ඒවෙන් තමයි පෙනීම ලබා දෙන්නේ. ඒවත් ප්‍රෝටීන. අපි ඒකට පොදුවේ දෘෂ්ටි වර්ණක කියලා කියනවා. ඒත් ඇසේ පෙනීම ලබා දෙන දෘෂ්ටි වර්ණක කියන්නේ ප්‍රෝටීන. හරි ඇසේ පෙනීම ලබා දෙන දෘෂ්ටි වර්ණක කියන්නේ ප්‍රෝටීන. ඒ වගේ ප්‍රෝටීන සම්බන්ධව ගොඩාක් දේ කියන්න පුළුවන්. ජීවිතේ වැදගත් වෙන විදිය. හරි. මොකද දෙවෙනි ප්‍රශ්නය සම්පූර්ණ කරපදොස්ස. හරි දෙවෙනි ප්‍රශ්න උත්තර ලියන්න ඉක්මනින්. පළවෙනි ප්‍රශ්නේ හරිනේ.